කොහෙද යන්නේ? මට පේන්නේ බයික් වගේ. උඹ හිතුවද කොහමද පේන්නේ නැහැ කියලා? ආ ඉතින් අනේ මගුල. හරි ඒකට කමන්නේ බෑමං මට පොඩි වැඩකට යන්න තියෙනවා. අනේ බෑයි. අයියෝ බං මේ අයියෝ සික් අයියෝ බං අයියෝ මාළ වාතයක් වුණානේ මූ. හරි බං පොඩි වැඩකට යන්නේ මේ මං ගිහින් එන්නම් බං හරිද මේ දෙන්නේ බං අනේ අයියේ බයික් එක දුන්නා නේද? ඒකනේ බලෙන් අරන් ගියේ පසුබිම ඊයර කැල්ල බන්න හන්දි දැනි අද බයික් දෙන්නෙක් නැහැ බක්කාව ගනි හෙලෝ ආවන් ඉන්න මම්මෙන් ගෙදරට 4 කිලෝ එකක් ගේනවා කියලා ආවේ. තෝ හොයාගෙන ඉන්න මෙතන අපිත් එක්ක ඉති. වඤ්ඤල් ඵලයන්. අය වේ බලහන්කෝ මේ සත්තුන් මිලියන 20ක් වෙන් කරලා බං රජයේ කෙට්ටන්න නැහැ බයිච්චර අර හුමනේ නේම. ඕකට දුන්නේ මොකා බං බලපන්කෝ යන්න ඕකට බයික් දුන්නේ මොකා බං ඕක දැන් බලපන් අත්තක මුල්ලකට ඉංගලා වැටලා නැද්ද කියලා දෙකට වැටලා බං බලපන් දැන් අර වැඩේට මොනා කරන්නේ කවුද බං මේ බයික් එක දුන්නේ දැන් කල්පනා කරපන් හෙට මොකද්ද වෙන්නේ කියලා අර රයි දෙකයි බං වෙලා මට හෙට වැඩ යන්නත් කියනවා මචං ඒ මොකක්ද දුන්නේ අය රුමනේ බයික් අරන් ගියා බං. බය උට බයික් එක දුන්නේ ඇයි? මන් දැක්ක බං අර කනක්ට පාර යනවා. අද්දා. යවන්න පොඩ්ඩක් බලන්න එන්න. බං ආවේ. මේ යමන් ආවේ කොහේ යන්නද යයි යමන් ගෝ. යමන්. ඇයි බං උඩ බයික් එක දුන්නේ ඔබ? ඌ බලෙන් බං අරන් ගියේ එපා කියද්දි. ඔබ දන්නේ නැද්ද අර ගිය සතියේ මේ සමින්දගේ බයික් එකත් ඔක පොඩි කරලා. A few moments later. යමන් ගෝ බලන්න. අරයි බලපන් අපේ වැස්සීගේ